මතක තියාගන්න. නූතනයටත් ඕන කවුද? බිරින්දෑවරුන්ට ඕන සිද්ධාර්ථ බෝධිසත්ව උත්තමයෝ වාගේ ස්වාමි පුරුෂයෝ. ඒ වගේ ස්වාමි පුරුෂයෝ හම්බෙන්නේ කාටද? යශෝදරා වාගේ බිරින්දෑවරුන්ට විතරයි. මෙහෙම ගමනක් තියෙන්න ඕන පින්නතුනේ. එහෙම බැඳීමක් තියෙන්න ඕන. මතක තියාගන්න. පවුල පන්සල වගේ තියෙන්න ඕනේ. පවුලේ 4-5 දෙනාගේ හොඳ එකමුතුවක් තියෙන්න ඕනේ. එහින්දා හෙට ඉඳන් ගෙවල් වල පවුලේ සමගිය එකමුතුකම නැති වෙන ප්‍රබල කාරණයක් තමයි කට පරිස්සම් නැතිකම. කවදාවත් එකට එක කියන්න නරකයි. කොහෙද? ගෙදර. කවදාවත් ගෙදර තෝ කියලාවත් කියන්න නරකයි. එතකොට අර සමගිය නැති වෙනවා. තරහ ගතිය ඇති වෙනවා. අනෙක තුල වෛරයක් ඇති වෙනවා. ආදරේ නැති වෙලා යනවා. කවදාවත් ගෙදර කිසි කෙනෙකුට කුණු හරපයක් කියන්න එපා. එතකොට ඒ ආදරේ නැති වෙනවා. වෛරය ඇති වෙනවා. පුරුදු වෙන්න. නපරෝ පරං නිකුබ්බේත නාති මඤ්ඤේත කත්තචිනං කංචි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට අවමන් නොකරේවා. නිරන්තරයෙන් පුරුදු වෙන්න. වෛරය අවමන් කිරීම නින්දාව ඇති වෙනවා පින්නතුනි වැඩිපුරම කවුරු මතද? පිටස්තරය මත නෙමෙයි. අපිට වැඩිපුරම වෛර කරන්නේ අඳුරන්නේ නැති මිනිස්සුද අඳුරන මිනිස්සුද? අඳුරන මිනිස්සු. මතක තියාගන්න. අපිට ක්‍රෝධ කරන්නේ කවුද? අපේ හිතවත් මිනිස්සු. අපිට කවදාවත් නින්දා කරන්නේ නැහැ පිටස්තරයෝ. කවුද නින්දා කරන්නේ? අපි කාලයක් ළඟින් ඇසුරු කරපු මිනිස්සු. එතකොට මොකද පින්නතුනේ නින්දා කරන්න හිතෙන්නේ, වෛර කරන්න හිතෙන්නේ? මම මේ කාරණයක් පැහැදිලි කරන්නම් ඔය ඇත්තන්ට. නින්දාව නවත්තන්න ඕනේ. වෛරය නවත්තන්න ඕනේ. එහෙම නැති වුණොත් අපිටත් අර මොන සතාද මොන සතාටද බය ජීවත් වෙන්නේ නැත්තේ. හැම සතෙක්ම පින්නතුනේ හැම සතෙකුටම බයේ ඉන්නේ. මනුස්ස ලෝකේ තුල මොකටද අපි ඕක කරන්නේ? වෛරය කියන මේ කුණු ටික අයින් කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? මැරෙන්න කලින් පුරුදු වෙන්න. වෛරය නැති කරලා මැරෙන්න. මැරෙන්න කලින් පුරුදු වෙන්න. ද්වේෂය නැති කරලා මැරෙන්න. මෙහෙම කොහොම දේශනා කරත් සමහර විට අපේ සිතුවිලි වල තියෙනවා අර කියනෝනේද කාට කෙරුවත් අහවලාට නම් කරන්නේ නැහැ කියලා. කාට උදව් කරත් අහවල් කෙනාට උදව් කරන්නේ නැහැ කියලා කියනවා. ඇයි ඒ? අන්න වෛරය තියෙන තැනින් තමයි වෛරය ඉවත් කරන්න ඕනේ. එහෙනම් කාටද උදව් කරන්න ඕනේ? හිතේ ඉන්න වෛරකාරයාට. කාටද මෛත්‍රී කරන්න ඕනේ? වෛරය නැති කෙනෙකුට මොකටද මෛත්‍රී කරන්නේ? වෛරකාරයට මෛත්‍රී කරන්න. තථාගතයන් වහන්සේ උගන්වන්නේ එහෙමනේ. නහි වේරේන වේරාණිනේ සම්මං තීද කුදාචන. අවේරේනච්ච සම්මන්ති. ඔච්චරයි. ඒ වෛරය නැති කරන්න පුළුවන් මෛත්‍රියට විතරයි. කරුණාවට විතරයි. දේශනා කරේ පින්නතුනේ මේ අකුසල් සිතුවිලි බහුතරයක් ඇති වෙන්නේ ගෙදරදි සහ සමීපතමයන් තුල. බරපතල අකුසල් ඇති වෙන්න පුළුවන් දෙමව්පියන් කෙරෙහි. අපි කොච්චර අම්මා තාත්තා ගැන සමහරක් වෙලාවට වෛරයෙන් බලනවද? දෙමව්පියෝ ගැන කොච්චර ද්වේෂයෙන් බලනවද? පුරුදු වෙන්න. කවදාවත් අම්මා තාත්තා ගැන වෛරයෙන් බලන්න එපා. කවදාවත් දෙමව්පියෝ ගැන ද්වේෂයෙන් බලන්න එපා. දැන් ඔය ගොඩක් දරුවන්ට අමතක කාරණයක් තමයි
අවුරුදු 20න් එහා අවදිය මතක නැහැනේ. අවුරුදු 20න් එහා යුගයේ මතක නැහැ. අවුරුදු 15න් උඩ මතක නැහැ. අවුරුදු 10න් උඩ මතක නැහැ. අවුරුදු 3න් උඩ කොහොමත් මතක නැහැ. අර කියනවා අපිට මතක තියෙන්නේ අපිට හොටු සූර ගන්න පුළුවන් කාලෙන් පස්සෙලු. නැද්ද? පොඩි දරුවන්ගේ බලන්න. පොඩි උන්ට හෙම්බිරිස්සාව හැදුනහම කොහොමද ඒ හොටු සූර ලයින් කරන්නේ? පොඩි උන්ට හොටු සූර ගන්න පුළුවන්? අපේ නහයට කට තියලා හොටු සීරුව නම් සීරුවේ කවුද? අපිට පොඩි කාලේ හෙම්බිරිස්සාව හැදිලා නැද්ද? අම්මයි තාත්තයි නෙමෙයිද? ඕක කරන්න පුළුවන් මේ විශ්වයේ කෙනෙක් ඉන්නවා නම් කවුද ඉන්නේ? මේක කරන්න පුළුවන් දරුවෙක් හදපු අම්මට තාත්තට විතරයි. අය දෙපාරක් හිතනවද? කට පුරවලා ගන්නද? කවදාවත් කැතක් උණක් තියනවද? ඒ උත්තරීතර හැඟීම ඇති වෙන්නේ අම්මට තාත්තට විතරයි. කවදාවත් දරුවන්ට ඒ හැඟීම අම්මා තාත්තා ගැන ඇති වෙනවද? නැහැ. එහින්දා මතක තියාගන්න අප්‍රමාණ කැපකිරීම කරලා දෙමව්පියෝ ඉන්නේ. පුදුම විදිහේ වේදනාව විඳලා ඉන්නේ. නූතනයේ තුල සමහර භෞතික දේවල් ඒ ඇත්තන්ගෙන් අපිට නොලැබෙන්න පුළුවන්. සමහර කාරණා මත හිත රිදීම් ඇති වෙන්න පුළුවන්. ජීවිතේ කවදාවත් අකුසලයට යොමු වෙන්න එපා. ජීවිතේ මිනිස්සුන්ට හදාගන්න බැරි. පින්නත්නි මම මේ තාම දේශනා කරන්නේ මේ පින්නතුන්ට මේ පවුලත් එක්ක කොහොමද මේ ටික හදාගන්නේ කියන එක. පවුලමයි පන්සල වගේ තියෙන්න ඕන. තවත් දේශය ඇති වෙන ආසන්නතමයෝ තමයි සහෝදරයෝ. වැඩිපුරම කේන්ති ඇවිස්සනවා සහෝදරයොත් එක්ක. අපි හරි ඉක්මනට වෛර බඳිනවා සහෝදරයොත් එක්ක. අපි හරි ඉක්මනට බිඳීම් ඇති වෙනවා සහෝදරයොත් එක්ක. සමහර විට නිදායාදවල ගැටලු වලට සමහර උරුමකාරකම් වලට අපිට ගැටලු ඇති වෙනවා. ජීවිතේ පිනතුනේ විවාහය කියන කෝණ තරම් කරගන්න පුළුවන්. දරුවෝ හදන්න පුළුවන්. සහෝදරයෝ හදන්න පුළුවන්ද? සහෝදරයෝ හදන්න බෑ. අම්මා තාත්තා හදන්න පුළුවන්ද? අම්මා තාත්තා හදන්න බෑ. දැන් මම මේ දේශනා කරන්නේ දරුවෝ බිරිඳ නොසලකා හරින්න කියලා එහෙම නෙමෙයි. සමහරක් වෙලාවට අම්මා තාත්තා සහෝදරයෝ අපිට මග ඇරෙනවා කවුරු හින්දාද? අපේ දරුවෝ හින්දා. අපේ බිරිඳ හින්දා. අනේක වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කිසිම හේතුවක් මත මග අරින්න එපා. මේ හැම එකක්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මොන ලෝකේ ඉපදුනහමද? මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි පින්නතුනි. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නවද? බණ කියනකොට මම මැරෙන්නත් පුළුවන්, අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. මේ දහමත් එක්ක ජීවත් වෙනකොට නිරන්තරයෙන් මතක තියාගන්න අත්තාහි අත්තනෝ නත්ති. අවසානයේට දෙයක් සිද්ධ වෙනවා. අනාර පරිශ්‍රණේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. ඉපදෙනවා, ජරාවට පත් වෙනවා, ව්‍යාධියට පත් වෙනවා කියලා දැනත් මිනිස්සු එක හොයනවා. අපිට දවසක් එනවා අපිත් නැති වෙනවා. අපිට අපේ දරුවෝ නැති වෙනවා. අපේ බිරිඳ නැති වෙනවා. ස්වාමියා නැති වෙනවා. දෙමව්පියෝ නැති වෙනවා. මගේ අතින් මට වතුර ටිකක් අරගෙන බොන්න බැරි දවසක් එනවා. එන්නේ නැද්ද? මගේ කටින් මට කෑම ටිකක් කන්න බැරි දවසක් එනවා. ඒ නිසා මේ බොහෝම පුංචි කාලය තුල එදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. ගැටුම් ඇති කරගන්න කාලයක් නැහැ. අනෙකගේ හිත රිද්දන්න කාලයක් නැහැ. වෛරක්කාරකම් පිරිමහන්න කාලයක් නැහැ. හරි හොඳින් ඉන්න. හරි සමගියෙන් ඉන්න.
සත්පුරුෂෝ විදිහට හැසිරෙන්න. මිම්මනත කවදාවත් අනුන්ගේ අසත්පුරුෂකම් මත අපේ සත්පුරුෂකම් නැති කරගන්න එපා. ඔය ඇත්තන්ට සූවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් සිත, කය, වචනය සංවර කරගෙන සසර කෙලවර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන්න මේ යන ගමනට මේ හිත්වලට කවදාවත් අකුසල් සිතුවිලි පහළ නොවේවා කියන ප්‍රාර්ථනාවෙන් කටයුතු කරන්න. උදේටයි හවසටයි මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. සියලු සත්වෝ සුවපත් වෙන්න ඕන කියලා පතන්න. නිදුක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්න. නිරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. වෛර නැත්තෝ වේවා කියලා පතන්න. තරහකාරයෝ නැති වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. කල්ප ගානකින් අය ඔහොම ප්‍රාර්ථනාවක් කරන්න වෙන්නේ නැහැ. කල්ප ගානකින් එහෙම ප්‍රාර්ථනා කරන්න පුළුවන් ආත්ම භාවය ලැබිලා තියෙනවා. ඒ නිසා අද ඒ මරු පින් කරගන්නේ කුම්මටද කුසලට කම්මැලිවන්නේ. එක වචනයකින්වත් සසර දික් කරගන්න නැතුව සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න අවශ්‍ය ශක්තිය මේ පින්නතුන්ට ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා කරන්න.